හයි කට්ටිය ඉතින් කොහමද? ගොඩ දවසකින් ආවේ. මේ තියෙන මගේ මේ කොටුව. ගොඩ දවසකින් පෙන්නන්න උනේ. ඔය තියෙන්නේ. කාලෙකින් තමයි ආවේ. ගම් වතුරෙන් පස්සේ වීඩියෝ එකක් දාන්නම බැරි වුණා. මේ අපි ගම් වතුර ආවට පස්සේ අපිට කරදර ආවනේ. අපේ අම්මා මහත්තයාගේ අම්මා නැති වුණා. මහප්පා නැති වුණා. මලකෙවල් 3ක් විතර වුණා. මේ ඉඳ කොටුවට වැඩි එන්නත් බැරි වුණා. ගම් වතුර මලකෙවල් දැන් අපේ අම්මගේ 3 මාසේ දානෙත් දුන්නා. ඊට පස්සේ දැන් ආයෙත් තෙල් පොලිම යුද්ධෙ හින්දා. දැන් ඒ වුණාට මං කොටුවට ඇවිල්ලා දැන් ආයේ බඩිරංගෝ කොහමද මගේ දුප්පත් කොටුවේ බඩිරංගෝ මල් හැදිලා. කෙසෙල් කැනක් තිබුණා පොඩි ඔය කඩාගෙන වැටිලා. ආවේ නෑනේ සතියක් විතර අම්මගේ දානේ හින්දා එන්න බැරි වුණා. ඒව වතුර නැතුව වෙන්න ඇති කඩාගෙන වැටිලා. ලස්සනයිනේ. බඩිරුම් කරල්. අපි ඉතින් ගමේ ඉන්නකොට නම් ඕවා නිතර දකින්නවා. දැන් නම් ආසයි. ලොකු හේනක් නෙවෙයි ඉතින් පොඩි වගේ. ඉරුඟු පැල ටිකයි තියෙන. ඉරුඟු පැල 50ක් 100ක් විතර තියෙනවා. ඔය අපේ ගම්වල නම් එහෙම නෙමෙයිනේ. හරි ආසයි. හරිම ලස්සනයි. පෑවිල්ල තදයි මේ දවස්වල. පැලවලට හොඳට වතුර දාන්න ඕන. කොමඩු පැලයක් තියෙනවා. පොඩ්ඩක් ඉන්න. කොමඩු පැල ටිකක් තියෙනවා. කොමඩු ගෙඩියකුත් තියෙනවා. පෙන්නන්නම්. අස්සේ හැංගිලා එකක් තියෙනවා දැක්කද ඔයගොල්ලෝ? තව තියෙනවා. පස්සේ පෙන්නන්නම්. මේ තියෙන දඹල පැල ටිකයි. දඹල වැල් ටික ඉවල තියෙන්නේ. ඒ උනාට තනකොළ ඇවිල්ලා හොගාලා. ඔය ඇස්සේ කොමඩු ගෙඩි ඔක්කොම තියෙන්නේ ඔතනම තමයි. දාස්පෙතිය තියෙනවා. පෙන්නන්න තරම් බෑ. ඒ තනකොළත් ඒ ගානටම වැවිලා. ඔයගලන්ට ලිඳ පෙන්නුවේ නෑනේ. බලන්න මල් ලිඳ හැරුවා. පෙන්නන්නම් ලිඳ ලොකු වෙලානේ. ලිඳ තියෙනවා. වතුර තියෙනවා. හොඳට හාරලා දුන්නා එක්කෙනෙක්. පස්සේ කියන්නම් ලිඳ හැරුවේ කොහොමද කියලා. හැමදාම වගේ දම්මල් තියෙනවා මේ. ගෙඩි තියෙනවා මේ ගෙඩි. මේ ලොකු ගෙඩි තියෙනවා. මේ තියෙන ඉදිච්චා තියෙනවා. අපි කඩාගෙන කනවා දැන් ළමයි ආවහම. දැන් හැන්ද වෙලා හින්දා ඒගොල්ලන් ගෙදර. ඉතින් ඔහමයි මගේ කොටුව. දැන් ඉතින් ආයි මම ලස්සනට හදනවා. දැන් පොඩ්ඩක් ෆ්‍රී එකේ ඉන්නේ ලොකු දුව විභාගේ ලිව්වනේ. එයාත් ගෙදර. එයා ඉතින් යනවා. ඒ වුණාට මම පොඩ්ඩක් ක්ලාස් අරන් යන්නේ වගේ එහෙම අඩු වුණා. ඒ හින්දා දැන් කොටුව ලස්සනට හදා ගන්නවායි. ඉතින් ආයි දවසක ලස්සන වීඩියෝ එකක් බඩිරුම් කරල් ලොකු වුණාම වීඩියෝ එකක් අරගෙන එන්න. එහෙනම් බයි. බුත්සරණ හැමෝටම ජය වේවා ජය වේවා ජය වේවා. බුත්සරණයි.